හොඳයි. අද ඔයාලට මම වෙලා තියෙන ප්‍රශ්න පත්‍රයේ මෙන්න ප්‍රශ්න වලට උත්තර හොයාගන්න නම් මෙන්න මේ මිල සඳහන් කරපු මිල දර්ශනය හොඳට අවබෝධ කරගන්න ඕන. අපි බලමු කොහොමද මේ අනුව අපි ප්‍රශ්න වලට උත්තර හොයාගන්නේ කියලා. තියෙන සියලුම ප්‍රශ්න දිහා බැලුවම උත්තර ලියන්න නම් අපි කොහොමත් එක අඹ ගෙඩියක සහ එක ඇපල් ගෙඩියක මිල හොයාගන්න වෙනවා. හැබැයි මේ විදිහට බැලුවම අපිට පේනවා මේ පළවෙනි රූපේ අඹ ගෙඩි 1යි 2යි 3යි ඇපල් ගෙඩි 2යි තියෙනවා. එතන මිල රුපියල් 220යි කියලා අපිට දීලා තියෙනවා. ඊළඟට තියෙනවා දෙවෙනි සටහනේ අඹ ගෙඩි 2යි ඇපල් ගෙඩියයි රුපියල් 130යි කියලා. අපි පියවර කිහිපයකින් මෙන්න මේ අඹ ගෙඩියක සහ ඇපල් ගෙඩියක මිල හොයාගන්න උත්සාහ කරමු. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන අඹ ගෙඩි 1යි 2යි ඇපල් ගෙඩි 1යි රුපියල් 130යි කියලා තියෙනවා. ඔන්න බලන්න එහෙම වුණොත් මෙන්න මෙතනක් තියෙනවා මෙන්න මෙතන මෙන්න මේ ටික ගත්තොත් කීයද? අඹ ගෙඩි 2යි ඇපල් ගෙඩියයි. මෙතනත් අඹ ගෙඩි 2යි ඇපල් ගෙඩියයි. එහෙනම් මෙතන අඹ ගෙඩි 2යි ඇපල් ගෙඩියයි රුපියල් 130යි නම් මම මෙන්න මේ රවුන්ඩ් කරපු කොටසෙත් ඇපල් අඹ ගෙඩි 2යි ඇපල් ගෙඩියයි රුපියල් 130ක් වෙනවා. හැබැයි මෙතන 220ක් තියෙනවා. බලන්න 220ක් තියෙනවා. එතකොට මෙතන මේ තුනට 130ක් ගියාම ඉතුරු වන ගාන එහෙනම් මෙන්න මේ අඹ ගෙඩියයි ඇපල් ගෙඩියයි. එහෙනම් මම අලුතෙන් තව එකක් එකතු කරගන්නවා. කොහොමද? අඹ ගෙඩියයි ඇපල් ගෙඩියයි මිල හොයාගන්නේ කොහොමද? මෙතන මේ 220න් මොකක්ද කරන්නේ? අපි අඩු කරනවා 130ක්. බිංදුවයි 3න් 3ක් ගියාම 9. එහෙනම් මෙතන මිල කීයද? රුපියල් 90යි. ඔන්න අපි අලුත් එකක් හොයාගත්තා. මෙතන අඹ ගෙඩියක් සහ ඇපල් ගෙඩියක් රුපියල් 90යි කියලා. ඔන්න. දැන් අපි තව පියවරක් බලමු. මෙතන අඹ ගෙඩියයි ඇපල් ගෙඩියයි රුපියල් 90යි. මේ බලන්න මෙතනක් තියෙනවා ඇපල් ගෙඩියකුයි අඹ ගෙඩියකුයි. ඔන්න. එහෙනම් මේ දෙකෙත් මිල රුපියල් 90යි. දැන් බලන්න මෙතන රුපියල් 130ක් උනේ මේ අඹ ගෙඩියයි ඇපල් ගෙඩියයි මෙන්න මේ අඹ ගෙඩියයි ඔක්කොම. එහෙනම් මේ 130න් අපි 90ක් අඩු කරා නම් මොකක්ද වෙන්නේ? මෙන්න මේ අඹ ගෙඩියේ ගාන හොයාගන්න පුළුවන්. ඔයාලා අඩු කරන්න බලන්න 130න් 90ක්. එතකොට එනවා බිංදුවෙන් බිංදුවක් අඩු කරාම කොහොමද? බිංදුවයි 13න් 9ක්. කීයද? 4යි. එහෙනම් මේ අඹ ගෙඩියේ මිල කීයද? අඹ ගෙඩියේ මිල රුපියල් 40යි. ඔන්න දැන් අපි හොයාගත්තා අඹ ගෙඩියක් කීයද? 40යි. රුපියල් 40යි. මෙතන 90ක් තියෙනවා. අඹ ගෙඩිය 40යි නම් එහෙනම් 90න් 40ක් අඩු කරාම ඇපල් ගෙඩියක් 50යි. දැන් අපිට හොයාගන්න පුළුවන් අපේ උත්තර. එහෙනම් අපි දැන් දන්නවා අඹ ගෙඩියක් රුපියල් 40යි ඇපල් ගෙඩියක්
රුපියල් 50යි. ඔන්න එනම් දැන් අපිට පුළුවන් මං ඔයාලට එවපු ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න වලට උත්තර ටික හොයාගන්න. අපි බලමු. ඇපල් ගෙඩි 2ක හා අඹ ගෙඩි 4ක මිල. දැන් අපි දන්නවා ඇපල් කොහොමද දහන්නේ? ඇපල් ගෙඩි 2යි. ඇපල් ගෙඩියක් කීයද? 50යි. ඇපල් ගෙඩි එහෙනම් 2ක. ඇපල් ගෙඩි 2ක් එහෙනම් රුපියල් 100යි. 2ක හා අඹ ගෙඩි 4ක. අඹ ගෙඩියක් 40යි. ඒ වගේ ඒවා 4ක්. එහෙනම් කීයද? රුපියල් 260යි. එහෙනම් උත්තරයට එන්නේ තුන්වෙනි උත්තරේ. හරි. ඊළඟට මොකක්ද කියන්නේ? ඇපල් ගෙඩි 6ක හා අඹ ගෙඩි 9ක. ඇපල් ගෙඩි 6ක හා එහෙනම් ඇපල් ගෙඩි 6ක් කියන්නේ 50 ඒවා 6ක්. 6ක්. දුවයි 6 එහෙනම් ඇපල් ගෙඩි 6ක් කියන්නේ රුපියල් 300යි. අඹ ගෙඩි 9ක්. අඹ ගෙඩි 9ක් කියන්නේ 40 ඒවා 9ක්. 9 දැන් ඔයගොල්ලෝ 9 චක්‍රේ දාන්නවා. කීයද? 360යි. එහෙනම් මේ වගේ එකතු කරනවා අපි 300යි 360යි. කීයද? 660යි. අපි බලමු 660 කියන්නේ තුන්වෙනි උත්තරේ. ඊළඟට අපෙන් අහනවා ඇපල් ගෙඩියක හා අඹ ගෙඩියක මිල. අපි ඇපල් ගෙඩියක හා අඹ ගෙඩියක මිල මෙතන හොයාගත්තා රුපියල් 90යි කියලා. ආයෙක මම ගණන් හදන්නේ. ඇපල් ගෙඩියක් රුපියල් 50යි අඹ ගෙඩියක් 40යි. ඒ විදිහට ගත්තම රුපියල් 90යි. ඊළඟට අපෙන් අහනවා ඇපල් ගෙඩියක මිල කීයද? ඇපල් ගෙඩියක මිල අපි දන්නවා මේ රුපියල් 50යි. අඹ ගෙඩියක මිල කීයද? අපි දන්නවා අඹ ගෙඩියක මිල රුපියල් 40යි. ඔන්න අපි මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගත්තා. හොඳයි. අපි බලමු අපේ ඊළඟ ගාන. මොකක්ද කියන්නේ? මා ළඟ පෑන් ගණනක් ඇත. ඊට 5ක් එකතු කර පිළිතුර 4ෙන් ගුණ කළ විට පිළිතුර 40කි. මා ළඟ තිබූ පෑන් ගණන කීයද? හොඳයි. ඔයාලා උත්සාහ කරන්න ඇති මේ ප්‍රශ්නටත් උත්තර ලියන්න. හරි. දැන් අපි ළඟ තිබුණු පෑන් ගණන දන්නේ නැහැ. හැබැයි ඉස්සෙල්ලා හොඳට ප්‍රශ්න තේරුම් ගන්න. මල් ළඟ තිබුණු පෑන් ගණන දැන් අපි දන්නේ නැහැ. හැබැයි ඒකට 5ක් එකතු කරලා පිළිතුර 4ෙන් ගුණ කරාට පස්සේ පිළිතුර 40ක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ තිබුණු පෑන් ගණනට 5ක් එකතු කරලා ඒක 4ෙන් ගුණ කරාම පිළිතුර 40ක් ඇවිල්ලා තියෙනවලු. අපි එහෙනම් මෙහෙම කරමු. අවසානට ඇවිල්ලා තියෙන්නේ කීයද? අවසානට ඇවිල්ලා තියෙනවා 40. කීයද? 40 ඇවිත් තියෙනවනේ. එහෙනම් මම ලියා ගන්නවා මේ 40 මෙහෙම. ඊළඟට මම කරන්නේ අනිත් පැත්තට කියවා දෙනවා. 40ක් නේ ආවේ. 40 ඇවිල්ලා තියෙන්නේ 4ෙන් ගුණ කරාට පස්සේ. එහෙනම් මම මේක 4ෙන් බෙදනවා. කීයද? 1යි 4යි 0යි 0යි මෙහිම බෙදා ගන්නවා 0. හරි. එහෙනම් ඔන්න 10 ආවා. හැබැයි 10 නෙවෙයි උත්තරේ. තව තියෙනවා.
ආවේ අපිට 10නේ. ඔන්න 4න් ගුණ කරලා තියෙන්නේ එහෙනම් 10. 10 තමයි මෙයා 4න් ගුණ කරලා 40 කරලා තියෙන්නේ. ඒකට එකතු කරාලුනේ 5ක්. මං එකතු කරපු 5 දැන් අඩු කරනවා. 10න් 5ක් අඩු කරාම 5යි. එහෙනම් එයා ළඟ තිබිලා තියෙන්නේ පෑන් කීයද? 5යි. අපි බලමු මේක හරිද කියලා. ඔන්න මල් ළඟ තිබුණු පෑන් ගන්න 5යි. ඒ පෑන් ගන්නට තව 5ක් එකතු කරනවා. එතකොට 10යි. ඊළඟට 4න් ගුණ කරනවා. 10 4න් ගුණ කරාම 40යි. හරි නේද අපිට? එයා කරපු වැඩේ අපිට බලුවම අපිට 40ක් එනවා. එහෙනම් එයා ළඟ තිබිලා තියෙන්නේ පෑන් 5යි. හොඳයි. අපි බලමු ඊළඟ එක. එයා කියන්නේ මම සංඛ්‍යාවක් සිතුවෙමි. එම සංඛ්‍යාව 5න් බෙදා 8ක් අඩු කළ විට පිළිතුර 35කි. ඔව්. ඒ විදිහටම අපි හදලා බලමු අනිත් පැත්තට. මොකද්ද කියන්නේ මෙයා? සංඛ්‍යාවක් හිතුවලු. හැබැයි දැන් හිතපු සංඛ්‍යාව අපි දන්නේ නෑ. එම සංඛ්‍යාව 5න් බෙදුවම බෙදලා 8ක් අඩු කරාලු. ඊට පස්සේ පිළිතුර 35ක් ආවලු. අපි දැන් මෙන්න මේක තමයි හොයන්න යන්නේ. ඉස්සෙල්ලාම මෙයාට ඇවිල්ලා තියෙන පිළිතුර තමයි අවසානට 35. මෙයාට අවසානට ආපු උත්තරේ 35. 35 ඇවිත් තියෙන්නේ කොහොමද? 8ක් අඩු කරාට පස්සේ තමයි 35 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මම මේකට 8ක් එකතු කරනවා. 8යි 5යි 13යි 3යි හරින් 43යි. ඔන්න 43ක් ආවා. ඊළඟ මොකද්ද කරලා තියෙන්නේ? එම සංඛ්‍යාව 5න් බෙදුවලු. ඒ කියන්නේ හිතපු සංඛ්‍යාව මෙයා 5න් බෙදුවලුනේ. එහෙනම් මම මේක 5න් ගුණ කරනවා. 5 3 15යි. 5 4 20යි 21යි. එහෙනම් මෙයා හිතලා තියෙන්නේ කීයද? 215. අපි බලමු. 215 අපි මෙයා කරපු දේ අපි කරමු. 215 හිතාගත්තා කියලා අපි හිතුවේ දැන්. මේක 5න් බෙදනවා. එහෙමනේ ඉස්සෙල්ලාම මම සංඛ්‍යාවක් හිතුවෙමි. එම සංඛ්‍යාව 5න් බෙදුවලු. අපි 5න් බෙදමු. 4යි 4 වරක් 5 20යි 1යි 15 ගියනවා 15ට 3යි 3 වරක් 5 15යි බිංදුවයි. හරි. එතකොට හරිනේ 43 ආවා. දැන් මොකද්ද කරලා තියෙන්නේ? මෙයා 43න් 8ක් අඩු කරාලු. එහෙනම් ඊළඟට අපි කරන්නේ මොකද්ද? 43න් 8ක් අඩු කරනවා. කීයද? 13න් 8ක් ගියාම 5යි. එතන 3යි 35යි. හරි නේද? අපි හදුවා උත්තරේ ගත්ත විදිහ හරි. ඔයාලත් ඒ විදිහට ගන්න. හොඳයි අපේ ඊළඟ ගාන තමයි සමන් ළඟ ඇති ටොපි ගණනින් 3ක් අඩු කර ඉතිරි ටොපි ගණන 5න් ගුණ කර යාළුවන් 5 දෙනෙකු අතර බෙදූ විට එක් අයෙකුට ටොපි 5ක් ලැබුණි. සමන් ළඟ ඇති ටොපි ගණන කීයද? මේකත් ඉස්සෙල්ලා වගේම අපිට හදන්න පුළුවන්. මොකද්ද කිව්වේ? සමන් ළඟ ටොපි ගණනක් තිබුණලු. ඒ ටොපි ගණනෙන් 3ක් අඩු කරාලු. ඊළඟට 5න් ගුණ කරාලු.
ඊළඟට යාළුවෝ 5 දෙනෙකු අතර බෙදුවලු. බෙදුවාට පස්සේ ටොපි 5ක් ලැබුණලු. එහෙනම් එක්කෙනෙකුට ටොපි කීයද? එක්කෙනෙකුට ටොපි 5යිනේ ලැබුණේ. එක්කෙනෙකුට ටොපි 5ක් ලැබුණේ 5 දෙනෙකුටනේ. එහෙනම් ටොපි කීයක්ද බෙදලා තියෙන්නේ කියලා බලන්න අපි මේක ගුණ කරනවා 5න්. එතකොට කීයද? 25යි. හැබැයි 25 නෙමෙයි උත්තරේ. මොකක්ද කියන්නේ? 5 දෙනෙකු ඊළඟට 5න් ගුණ කරලානේ 5 දෙනෙකුට බෙදුවේ. එහෙනම් අපි මේ 25 බෙදනවා 5න්. එතකොට කීයද? 5යි. ඊළඟට මෙයා 3ක් අඩු කරාලුනේ. අපි 3 එකතු කරමු. 8යි. එහෙනම් ඔන්න මෙයා ගාව තිබිලා තියෙන්නේ ටොෆි 8යි. අපි බලමු. ඔන්න තිබුණලු ටොපි. අපි දැන් හිතනවා අනිත් පැත්තට. ටොපි 8ක් තිබුණා. ඒකෙන් අඩු කරා 3ක් 5යි. ඒක ගුණ කරනවා 5න් 25යි. ඒ ටොපි 25 5 දෙනෙකු අතරේ බෙදලා දෙනවා. එතකොට 25 5න් බෙදුවම 5යි. හරි නේද? අවසානට එක්කෙනෙකුට ටොපි 5ක් තමයි ලැබිලා තියෙන්නේ. එහෙනම් මෙයා මුලින් මෙයා ළඟ තිබිලා තියෙන්නේ ටොපි කීයද? 8යි. හරි. අපි බලමු අපේ ඊළඟ ගාන. මා සිතූ සංඛ්‍යාව 2කින් ගුණ කර එයට 7ක් එක් කළ විට පිළිතුර 35කි. මා සිතූ සංඛ්‍යාව කීයද? හොඳයි. අපි ටිකක් උත්සාහ කරලා බලමු මේක. කොහොමද කියන්නේ? මා සිතූ සංඛ්‍යාව 2කින් ගුණ කර එයට 7ක් එක් කළ විට පිළිතුර 35කි. මා සිතූ සංඛ්‍යාව කීයද? අපි බලමු. මෙයාට අවසාන උත්තරයට තියෙන්නේ කීයද? 35. 35 ආවේ කොහොමද? 35කි. 7ක් එකතු කරාට පස්සේ 35 ආවලු. එහෙනම් අපි 35න් 7ක් අඩු කරමු. 35න් 7ක් අඩු කරාම කීයද? 28යි. හරි. 28යිනේ. ඊට කලින් මොනවද කරලා තියෙන්නේ? 2කින් ගුණ කරාලු. එහෙනම් අපි මේ 28 බෙදනවා 2කින්. කීයද? එතකොට 14යි. ඊට කලින් මොනවා හරි කරලා තියනවද? නැහැනේ. එහෙනම් අපිට උත්තරේ විදියට 14 තමයි ගන්න තියෙන්නේ. අපි බලමු අනිත් පැත්තට හදලා. ඔන්න මම හිතුවේ 14 කියලා හිතුවොත් 14 අපි මොනවද කරන්නේ? ගුණ කරනවා 2කින්. එතකොට කීයද? 28යි. හරිනේ. ඒට ඔන්න 2කින් ගුණ කරලා ඒට 7ක් එකතු කරනවා. එහෙනම් 7ක් මෙතෙන්ට එකතු කරන්න වෙනවා. කීයද? 5යි. හරි. 35යි. 28ට 7ක් එකතු කරාම 35යි. මෙන්න මේ විදිහට තමයි මේකේ උත්තර ගන්න වෙන්නේ. එතකොට මෙයා මුලින් හිතලා තියෙන්නේ 14යි කියලා. හරි. එහෙනම් මං හිතනවා මේ ගණන් ඔක්කොම ටික ඔයගොල්ලෝ හදන විදිහ දැන් තේරෙන්න ඇති කියලා. තේරුම් නැති අය ආය බලලා උත්සාහ කරන්න තේරුම් ගන්න.